ඊළඟට දුක තවත් කොටස් වලට බෙදනවා. ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියන් හා එක්වීම දුකක්, ජාති ජරා ව්‍යාධි මරණ දුකක්. බලන්න කොච්චර සත්‍ය ධර්මයක්ද කියලා. බලපන් අපු ගමන් කැරමක් බදාගත්තා අර ඒ බලපන් කොඩි වෙල්ලා දින්න තියෙනවා මේ වල කපන්න තියෙනවා අර ඒ අර පැත්තේ තුනේ හතරයි ඉන්නේ ඕවා පස්සේ කරගත්තා ඉන්නේ බං මේකට උදව් යල්ලා ඕවා මේ පාර මෙයාලා මොනවද මම වැඩි වැඩිට මේ කොල්ලෝ ටිකක් අරගෙන යන්කෝ මේ මෙතන වැඩ ටික ඉවර කරගන්න හරි හරි පුතා හරි හරි යන්න දැන් මේකේ නැත්තම් මේක කරගන්න බෑනේ ආදී ඒක දියා රුපියල් 1000 දීලා බලන්න මට කොච්චර වුණත් මේ ගහක් ගලක් වගේ හිටපු මිනිස්සයා කමට කොච්චර සේවයක් කරාද සිරිසේනයි මේ සොයිසා මොනවා වෙලාද බං සිරිසේනයි මැරුණේ සිරිසේ නෙමෙයි බං සිරිපාල උඹලා බං සූදුවට විතරනේ මෙතන එන්නේ මැරිච්ච මිනිස්සයා නම දන්නෙත් නෑ නේද දැන් මේ පින්වතුන්ට පැහැදිලි වෙන්න ඕන මල්ලිපට එන්න ඔයා වෙන්නේ කොහොමද කියලා අපේ ගෞතම අම්මෝ බං අයියකෝ අර ගේ ඇතුලේ මේ නිකන් මාරි තියෙද්දි ඔය චොක්ලට් බිස්කට් එක අල්ලන්නේ. ඒ මදියට මේක ගොඩ ගහගෙන ගෙනල්ලා මෙතන. පලයන් කියලා මාරු කරනවා වරේ. මේ පින්වතුන් දන්නවා අපේ බුද්ධ ඉතිහාසය ගැන පින්වතුන් තාක්ෂුවෙන් කියන්න දෙයක් නැහැ මේ පින්වතුනි. මම ඒක කුඹුරට යනකොට සුදුවට උසට හිටියා. මම හොඳටම බය වුණා. මොනාලියෙත් මොහිනි මං අත යටින් බැලුවේ මං විශ්වාස කරන්නේ නැහැ නේ ඔය හොල්මන් හොල්මන් ඉන්නවා මගේ මේ ඇස් දෙකෙන් නේ දැක්කේ හොල්මන් නැහැ මං අත්දැකීමෙන් කියන්නේ මම කනතු 3ක සිකියුරිටි ඉඳලා දෙනවමනේ. තව දෙයක්. ධර්ම එනවා මල්ලි. පංජාර විජ්ජු නඩන්ද කුංජු. ඒ කියන්නේ අපි බය වෙන්න ඕනේ මැරිච්ච අයට නෙවෙයි. පණ තියන අයට කියලා තමයි ඒකේ කියන්නේ. අයියා මේ ධර්මද අධර්මද මම දන්නේ නැහැ. හොල්මන් මම දැක්ක අපේ වෙලේදී. මන්නේ අහකට නම් කතා කරනවද? මං කතා කරන්නේ ධර්මයේ. දැන් අද රට ලෝකයේ දිහා බලාගෙන යනකොට ලෝක විනාශේ පටන් ගම්මද මේ එයාලනවලි මෙහෙනවා මෙහෙනවා කො මේ තේ වලට දාලා දෙන සීනි කොටව තේ කෝප්ප 10කට සීනි කිලෝ එකක් විතර දාලා සීනි දානකොට හැන්දෙන් කොත වගේ ඕකට දාන්න එපා මෙහෙම ටිකක් දාපන් අර කෙල්ල මන් දිහා බලනවා බං පිස්සුද බං පිස්සුද ඔබට උඹ දිහා නෙමෙයි බලන්නේ අර බලහන්කෝ පිස්සුද බං උඹ දිහා අනේ බත් නැහැ. අද ඉවේ නෑ අයියේ මේ එන අපි ගියා. මල්ලි මේ උඹගෙත් වැරද්දක් තියෙනවා වැරද්දක් නැති උඹ මොකද ඇලහරස් කරලා වතුර ගත්තේ අයියා මේ වැවේ වතුර අපිටත් අයිතියක් තියෙනවා මොකද අපි බත් කන්නේ නැද්ද එහෙනම් ඉතින් මං ඉන්න ඕනේ නෑනේ මල්ලි ජලපාලක වශයෙන් ඔයාලේ මං අයින් වෙන්න එහෙම කතා කරන්න එපා අයියා ඔයා ජලපාලක වුණාට අපිට ඕනේලාට වතුර අරලා දෙනවද නෑනේ මල්ලි මේ උඹලත් එහෙම කතා කරන්න එපා බං අපි නිලධාරි වශයෙන් මේක ඉන්න ඕනේ නෑ නේද නිලධාරි වශයෙන් පත් කරලා අපිට ගන්න දෙන්න මොකද අපේ කුඹුරු මැරුණාට පස්සේ උඹලා වතුර අරින්ද උඹලට එහෙනම් ඕනෝනලාට වතුර අරලා දෙන්න එහෙනම් ඉතින් අනිත් ගොයියෝ ගොයිදන් කරන්නේ නැද්ද උඹ විතරද ගොයිදන් කරන්නේ අපි ගොයිදන් කරලා අපේ කුඹුරු මැරෙන හින්දා උඹට කිව්වා ඒකයි දාන්න උඹත් බයිලා ගන්න නැතුව
මොකද්ද කියන්නේ කියලා මොකද්ද කියන්නේ උඹ මේ වඩි බෑ හරිද මේ ඔමලගේ මෙතන කරන්න හදන්න බා. කලබල වෙන්න එපා. හරි නේ හත් දවසෙන් හරි අවස්ථාව බලලා හරි එහෙම කරන්න එපා. හරි බා මේ මම සාහල වෙනවා හත් දවසෙන් යකෝ මගේ බුලත් හෙප්පුව බුලා මේ රණ්ඩු වෙනේ හරිය රණ්ඩු වෙලා පාරට ගිහිල්ලා මෙතන මේ විනාශ කරන්න නැතු. සහෝදරකම් නෑකම් හිතවත්කම් මිනිහිස්කම් මේවා විනාශ වෙලා මේක ලෝක විනාශයක මුල් ආරම්භයේද කියා මං කලින් කිව්වේ පින්වතුනි අන්න ඒ නිසයි පුරායකාමිය යනදා හොරමරකම් අඩුවනදා ඔයසා වියතයි විජයගේ බල පිළිකන්නද